ලෝකය වෙනස් වූයේ හිටි හැටිය නොවේ. එය සිරිපාලලාගේ දෑතින් යෝධ යන්ත්‍රවල රිද්මයට මාරු වූ මහා පරිවර්තනයක්. වසර දහස් ගණනක් තිස්සේ නිෂ්පාදනය පැවතියේ පුද්ගල කේන්ද්‍රීය මට්ටමකයි. එහිදී වැදගත් වූයේ ශිල්පියාගේ පෞද්ගලික දක්ෂතාවය සහ අත්දැකීම් පමණයි. නමුත් ලෝකය පුරා වැඩිවන ජනගහනය සමග ඉල්ලුම අහස උසට නැගුණා. සිරිපාලගේ හෙමින් ගලා යන අත්කම් කලාවට වේගයින් ඉහළ යන මේ මහා පරිමාණ ඉල්ලුම සපුරාලීමට නොහැකි වුණා. එතෙක් පැවති පුද්ගල මූලික නිෂ්පාදන ක්‍රමය සමස්ත ලෝකයේම සැපයුම් අවශ්‍යතාවය හමුවේ අභියෝගයට ලක් වුණා. මෙන්න මේ අවශ්‍යතාවය නිසාමයි නිෂ්පාදන කියන දේ කලාවක සිට ක්‍රමවේදයක් දක්වා පරිණාමය වුණේ. ශිල්පියාගේ මනෝභාවයට වඩා පද්ධතියක කාර්යක්ෂමතාවය වැදගත් වුණා. පුද්ගල මූලික යුගය නිමාවී විද්‍යාත්මක කළමනාකරණය සහ ක්‍රමානුකූල පාලනය මුල් කරගත් නූතන කාර්මික යුගය එලෙස ආරම්භ වුණා. කාර්මික විප්ලවය ලොව වෙනස් කළ හැරවුම් ලක්ෂය වාසි 4යි. එක මහා පරිමාණ නිෂ්පාදනය සිරිපාලගේ කාලය ඉතිරි කරමින් නිමවුම් 100,000 ගුණයකින් වැඩි වුණා. දෙකමිල අඩුවීම භාණ්ඩ සුලභ වූ නිසා සාමාන්‍ය මිනිසුන්ටත් සැප පහසුකම් ලාභයට ලැබුණා. තුනනව තාක්ෂණය හුමාල බලය දුම්ප්‍රිය සහනැව් නිසා මුළු ලෝකයම එකිනෙකට යාවුණා. 4 නවීකරණය රැකියා සහ විදුලිය සමඟ මිනිස් ජීවන තත්ත්වය වේගයෙන් ඉහළ ගියා. නමුත් මෙහි අඳුරු පැත්ත එක දැඩි සූරාකෑම දරුවන් පවා පැය 14ක් රළු යන්ත්‍ර අතර හිරවී වැඩ කළා. දෙක පරිසර දූෂණය නගර මුඩුක්කු බවට පත්වී සොබාදහම කොන්ක්‍රීට් වලට යට වුණා. 3 ඒකාකාරී බව අත්කම් කලාව මැකී ගොස් සෑම භාණ්ඩයක්ම පණ නැති අච්චුවක් වුණා. 4 යාන්ත්‍රික මිනිසා මිනිස් මනසත් යන්ත්‍රයම තවත් එක කොටසක් බවට